Hi guys, මේ ඉන්නේ මගේ නසරානි බල්ලා. මෙයාගේ නම තමයි කොකෝ. හරිම දංගෙක්. ඒ වුණාට මම මෙයාට ගොඩක් ආදරෙයි. ඉතින් මෙයාගේ 3වෙනි බර්ත්ඩේ එක තිබ්බා last week. So අපිට මොකුත් කරන්න බැරි වෙච්ච නිසා මම decide කරා කොකෝ කන්න ආසම දේ chicken ඔය බත්තුයි. ඉතින් බිරියානි එකක් හදන්න. ඊට පස්සේ ඔන්න ඔය වගේ ඕනම දේවල් ටික ළඟට කරගෙන එහෙම තමයි බිරියානි එක හැදෙන්නේ. ඉස්සෙල්ලාම ලුණු ටික ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ මම ඔක්කොටම කලින් චිකන් එක මැරිනේට් කරලා චිකන් එක තඹ ගත්තා. ඊට පස්සේ අල ටිකක් බැදලා ලුණුයි කචුයි දෙකම එකට බැදලා ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. කොකෝ මගේ ලයිෆ් එකේ 360 changes කරලා තියෙනවා. මං ඉස්සර සත්තුන්ට කැමති නැහැ. හැබැයි දැන් මං සත්තුන්ට හරිම ආදරේ. හැමතිස්සෙම බලන්නේ පාරින බව්වෙක්ට පූසෙක්ට මොනවා හරි පොඩි දෙයක් හරි අරන් දීලා ගලන්න බඩ පුරවන්න. මෙන්න මේ විදිහට අවශ්‍ය මුදල් ඔක්කොම දාලා බත් ටිකක් දාලා රයිස් කුකර් එකේ විනාඩි 20ක් 30ක් විතර තිබ්බා. කොකෝට නම් ඉන්න බැරුව ගියා. එයා වටේ කැරකි තමයි හිටියේ. මොකද මේක මාර්ම සුවඳයි. මේ විදිහට තමයි අපි රයිස් එක හදාගත්තේ. මේක කොකෝට නම් නෙමෙයි මේක අපිට. ඊට පස්සේ ආයමත් ලුණුයි කචුයි ටිකයි උඩින් දාලා පොඩක් ඩෙකරේට් කළා. හරි. ඔන්න බලන්න guys ඉස්සලාම කාටද බිරියානි එක සර්ව් කළේ කියලා. අත වශයෙන්ම කියන දනේෂ්. මොකද එයාට ඉන්න බැරුව බඩගින්න හිටියේ. ඉතින් කොකෝගේ බර්ත්ඩේ වුණත් කොකෝව දෙවණියට දාලා හස්බන්ඩ් තමයි බෙදුවේ. ඔන්න ඔහම තමයි එයාගේ ප්ලේට් එකට මම සර්ව් කරේ. Here comes our birthday girl. Birthday girl. Tasty, tasty. ඔය මුළු මෝනෙම කර්ඩ් තමයි ගාගෙන ඉන්න මැස්තු පාරට. උණු වැඩිකමට බර්ත්ඩේ ගර්ල්ට කා ගන්න බැරුව ගියා. අන්තිමට මට ඔක්කොම ටික මික්ස් කරලා නියලා තමයි දෙන්නේ. So this is how we spend our Coco's birthday. Happy birthday my girlie. Love you.